ආයිබෝන් ඔයගොල්ලොන්ට මේ විශේෂයෙන් මම අද මේ කතා කරන්න යන්නේ මේ පේජ් එකට අදාළ ක්‍රිප්ටෝකරන්සි ගැන. ක්‍රිප්ටෝකරන්සි වලින් ඔයගොල්ලෝ කොහොමද ක්‍රිප්ටෝකරන්සි වලින් කවදාද දියුණු වෙන්නේ? ජයග්‍රහණය කරන්න මේ ජීවිත ගමන කොහොමද ක්‍රිප්ටෝකරන්සි අදාළ කරගන්නේ කියන මාතෘකාව තමයි කතා කරන්නේ. කවුරු හරි කියනවා නම් ක්‍රිප්ටෝකරන්සි වලින් ක්ෂණිකව ඒ සතියෙන් දෙකකින් මාසෙන් එහෙම කෝටිපතියෙක් වෙන්න කිව්වා කියන්නේ ඒක තනිකර බොරුවක්. ඒකට රැවටෙන්න එපා. ක්‍රිප්ටෝකරන්සි වල තියෙනවා එක පැත්තක් මේ ෆියුචර් ට්‍රේඩින් කියලා. ෆියුචර් ට්‍රේඩින් තමයි ඔය කියන කතාව වෙන්නේ. ඉතින් ඒක දැඩි ලෙස අවදානම් තත්ත්වයක්. ඒක ඔයගොල්ලෝ කරන්න එපා. ඒක දැඩි ලෙස තමන්ගේ අහිමි මුදල් අහිමි වෙන එකක්. ඉතින් ක්‍රිප්ටෝකරන්සි වල සාමාන්‍යයෙන් කාලයක් තිස්සේ ඔක රඳව ගන්න ඕන අපිට ලාභයක් ගන්න. ඒවට කරන්න ඕන වැඩ ගොඩක් තියෙනවා. අපි කොයින් අරගෙන තියාගත්තොත් ඒවට අපි මොනවද කරන්නේ? අපි මේක මිහිලා ඊලෙන්ඩ අපි සල්ලි වියදම් කරලා නෙවෙයි කරන්න ඕන වැඩසටහන් ටිකක් තියෙනවා. මම ඒක කියලා දෙන්නම්. එතකොට කොහොමද මේ කොයින් හරි කොයින් එක අපි තෝරගන්නවා මුලින්ම? දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් බිට්කොයින් එක. බිට්කොයින් එක 2009 වගේ තමයි පටන් ගත්තේ. එතකොට පටන් ගන්නකොට ඒකට කිසි අගයක් තිබ්බේ නැහැ. අගයක් තිබ්බේ නැහැ. මම බිට්කොයින් එක ගැන වෙනම ඕගොල්ලන්ට කියලා දෙන්නම්. මම මේ කෙටියෙන් කියන්නේ සත ලංකාවේ මුදලේ ඒවකට 7-8කට වගේ තමයි බිට්කොයින් එක ආවි. අද වන විට බිට්කොයින් එක ලක්ෂ 222ක් වෙනවා. ඉතින් මේ වගේ දැන් අපිට බිට්කොයින් අරගෙන ඇත්තට තේරුමක් නැහැ. එතකොට බිට්කොයින් වලින් අපිට දැන් ඇති වැඩක් නැහැ. බිට්කොයින් වලින් දැන් උපරිමයේ මට්ටමක යනවා. ඒ කියන්නේ උපරිම වුණත් දෙගුණයක් වැඩි වෙයි. ඉතින් අවුරුදු දෙකක් තුනක් ඇතුළත ඉතින් එහෙම වුණාලා අපිට ලොකු ලාභයක් ගැනීමට හැකියාවක් නැහැ. ඉතින් අපි මේකට මොකද්ද කරන්නේ? කොහොමද අපි මේක හසුරවගන්නේ කියන කතන්දරය තමයි මම මේ දිගින් දිගටම ඔයගොල්ලන්ට ටික කතා කරන්න සාකච්ඡා කරන්න හදන්නේ. ඔයගොල්ලන්ගේ අයිඩියා තියෙනවා නම් දාන්න. අලුතෙන්ම පටන් ගන්න එක්කෙනෙක්ට ක්‍රිප්ටෝකරන්සි ගැන අදාහරන්න තමයි මම මේ කරන්නේ. මම මොකද 2009 ඉඳන් ක්‍රිප්ටෝකරන්සි අදාහරගෙන බිට්කොයින් ආරම්භයේ ඉඳලම දන්නවා. එතකොට ඒ ගැන ලොකු උනන්දුවක් උනත් තිබ්බා. ලොකු මුදලක් අහිමිලක් තියෙනවා. ඉතින් ඒවත් එක්ක හැමදේම ඉතින් ඉගෙනීමක් තමයි සිදු වුණේ. ඉතින් ඒ වෙනම ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න තමයි මම මේ පේජ් එක නිර්මාණය කරේ. පේජ් එකේ නම ශීබා ඉනු. ශීබා ඉනු කොහොම බලන්න නැති දන්නේ නැති කට්ටිය මොකද්ද මේ ශීබා ඉනු කියලා මේ ශීබා ශ්‍රී ලංකා ශීබා කියලා මේ කොයින් එකක් තියෙනවා. ඒක නමත් තමයි දාලා තියෙන්නේ. මොකෝ අපි ඉස්සරහට හදාරන්න හදන කොයින් එකක් ඕක. ඒකින් තමයි ඔය නමින්ම යන්නේ. මුලින් අපි ක්‍රිප්ටෝකරන්සි හඳුනාගමු. ක්‍රිප්ටෝකරන්සි කියන්නේ මොකක්ද කියන එක අපි පාඩමෙන් දැන් මුලින්ම පටන් ගමු. ක්‍රිප්ටෝකරන්සි හඳුනා ගන්න මුලින්ම. ඒක ක්‍රිප්ටෝකරන්සි කියන්නේ මොකක්ද? ක්‍රිප්ටෝකරන්සි කියන්නේ සාමාන්‍යයෙන් අන්තර්ජාලය හරහා භාවිතා කරන ඩිජිටල් මුදල් වර්ගයක් තමයි ක්‍රිප්ටෝකරන්සි කියන්නේ. මේකට රජයේ බැංකුවක් හෝ රජයේ හෝ කිසිම සම්බන්ධතාවයක් නැහැ. එතකොට මේක බොහෝ විට ක්‍රියාත්මක වෙන්නේ බ්ලොක් චේන් එකක් කියන තාක්ෂණය හරහා. ඒ බ්ලොක් චේන් එකකට පහරයක් කෙල්ල කරන්න හැක් කරන්න කාටවත් බෑ. ඒක ඔටෝමැටිකලි යන සිදුවීම. එතකොට සමහරක් කොයින් තියෙනවා අයිතිකාරයට පාලනය කරන්න පුළුවන් බැරි ඒවා තියෙනවා. දැන් ඔය බිට්කොයින් කියන එක බෑ. කාටවත් ඒක පාලනය කරන්න බෑ. ඒකේ බිල පාලනය වෙන්නේ ඔටෝමැටිකලි බ්ලොක් චේන් එකක් හරහා. ඒකින්ද ඒ සමහර කොයින් දින පාලනය කරන්න පුළුවන්. ඒවා ඉතින් අයිති එක්කන තවම සප්ලයි එක වැඩි කරන්න පුළුවන්. කොයින් ගන්න අලුතින් නිෂ්පාදනය කරන්න පුළුවන්. ඒ වගේ ඒවා කරන්න පුළුවන්. අර බිට්කොයින් එකේ එහෙම කරන්න බෑ. වගේ කොයින් ගොඩක් තියෙනවා කරන්න බැරි ඒවායි පුළුවන් ඒවායි. ඒවත් අපි අඳුර ගන්න ඕනේ. සප්ලයි එකක් තියෙන කොයින් මොන නැති කොයින් මොනවද? ගොඩක් මේකේ හදාරන්න තියෙන විෂයක් මේක. එතකොට සම්පූර්ණයෙන්ම කොයින් ක්‍රිප්ටෝකරන්සි කියන්නේ ඩිජිටල් කොයින් එකක්. එතකොට මේක ලෝකෙම තියෙන මිනිසුන් හරහා උමාරු කරන්න පුළුවන්. මුළු ලෝකෙම හරහා වොලට් එකක් හදාගෙන මේක උමාරු කරගන්න පුළුවන්. එතකොට මේක හරිම ආරක්ෂිත තැනක්. බ්ලොක් චේන් තාක්ෂණයෙන් තමයි මෙන්න මේ ක්‍රිප්ටෝකරන්සි කියන එක ආරක්ෂා වෙන්නේ. එතකොට කිසිම බැංකුවක් මං කිව්වා වගේ ඉස්සෙන් කිව්වා වගේ මේකට සම්බන්ධයක් වෙන්නේ නැහැ. එතකොට අපි මේ කොයින් මිලදී ගැනීමේදී අපි මේ කොයින් වලට සාමාන්‍යයෙන් කියන්නේ ඉන්වෙස්ට් කරනවා කියලා. ව්‍යාපෘතියක් කොයින් එකක් කියන්නේ සාමාන්‍ය ව්‍යාපෘතියක්. ඒකට අපි මේ ඉන්වෙස්ට්මන්ට් එකක් තමයි මෙතන වෙන්නේ. කොයින් එකක් වුණ මේක ටෝකන් කියලා කියනවා. ඉතින් එහෙම නෙමෙයි මේකට අපි ඉන්වෙස්ට්මන්ට් එකක් තමයි කියන්නේ. මේ ඉන්වෙස්ට්මන්ට් එක අපි තියෙන සල්ලි ටික අරගෙන දාලා කොයින් ගන්න එක නෙමෙයි මේක වෙන්නේ. අන්න තමයි වරද්ද ගත්තේ මිනිස්සු. දැන් ඔය 1x වලට හවුන එකනේ තියෙන සේසතේම උකුලලා කාර් උකුලලා ගෙවල් උකුලලා මේ ඕකට දැම්මා ඩබල් වෙන්න. එහෙම වෙන්නේ නැහැ. ඒ තනිකර දැක්කනේ වංචාවේ සිද්ධ වෙච්ච තාලේ අපි ඔක පටන් ගත්තෙම කිව්වා ඔම කරන්න එපා කියලා කටවෙනි කියන දේ ඇහුවේ නැහැ. මොනව කරන්නද ඉතින්. මේ දන්න හින්දා කිව්වේ ඔයම ක්‍රිප්ටෝකරන්සි වලින් කරන්න බෑ. කරන්න ටිකක් කාලයක්
ගියාට පස්සේ ඒක වැඩි කාලේ වැඩි වෙන සීන් එකක් ඒක යන්නේ. එතකොට දැන් උදාහරණයක් ගන්නකො බිට්කොයින් එක 2009 7-8ට තිබිලා දැන් කෝටි 2ක කොච්චර ගුණයක් කරලාද ඒ කාලේ අරන් තියාගත්තා කොයින් දෙක තුනක් කෝටිපති වෙනවද? ඉතින් එහෙම තමයි ඒ සිදුවීම් හරි අමුතු විදිහකට එන්නේ. ඉතින් ඒක ඒ සම්බන්ධයෙන් කියන දැන් අලුතෙන් නිකුත් වෙච්ච කොයින් තියෙනවා. ඒවට අපි ආයෝජනය කරන්නේ කොහොමද? මම ඒ සියල්ලම ඔයගොල්ලන්ට කියලා දෙන්න. රැඳී ඉන්න මමත් එක්ක මම ඉස්සරහට මේ සම්බන්ධව මේ ඔයගොල්ලෝ දැනුවත් කරලා මේ සම්බන්ධයෙන් කටයුතු කරගෙන යනවා. මේ දැන් මේ වීඩියෝ එකෙන් මම කියන්න උත්සාහ කරේ ක්‍රිප්ටෝකරන්සි කියන්නේ මොකක්ද කියන එක විතරයි. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් මම කල්පනා කරනවා ඊළඟ පියවර ඔයගොල්ලන්ට කියන්න මේ ක්‍රිප්ටෝකරන්සි ගැන තියෙන ලොකුම කොයින් එක කියන බිට්කොයින් එක ගැන තමයි ඊළඟ හැදින්වීම කරන්නේ. ඒකින්ද රැඳින්න ඊළඟට මම ඔයගොල්ලෝ මේකෙන් කොහොමද මේකට ඉන්වෙස්ට් කරනවා නම් කොයි විදිහටද මේ කොයින් වලට ඔයගොල්ලන්ට කරන්න පුළුවන් කොහොමද මේක ට්‍රේඩින් සිස්ටම් එකක් තියෙන්නේ එහෙම ට්‍රේඩ් කරන්න කොහොමද මම එක්කම කියලා දෙන්නම්. හැබැයි මම මේක මේ බලාපොරොත්තු වෙන්න එපා ඉක්මනින් කෝටිපති වෙන එක ෆියුචර් ට්‍රේඩින් කරන බලාපොරොත්තු වෙන්න. ෆියුචර් ට්‍රේඩින් කියන මම රෙජිස්ටර් කරපු මේක. මොකෝ ඒක නිකන් සූදුවක් වගේ යන සීන් එකක් තියෙන්නේ. ඒකින්ද කට්ටිය Facebook එකේ මම දැක්ක ඇඩ් දාලා ෆියුචර් ට්‍රේඩින් කරන්න අරේන්ජ්මන්ට් කට්ටියට මේව කරනවා. ඉතින් එහෙම කරන්න එපා කියලා දැන් මම කියන්නේ මොකද එයාලා දන්න වුණාට ඒක තව එක්කෙනෙක්ට දෙනකොට ඕක වෙනස් වෙනවා. කරන්න බෑ. මොකෝ අපේ ආසාවල් වෙනස්නේ. මට වැඩියෙන් සල්ලි හොයන්න ඕනේ කියලා මම ඕක වැඩියෙන් දාලා ලෙවරේජ් වැඩියෙන් දාලා හරේ මේ දාලා ලොට් වැඩියෙන් දාලා කරාට පස්සේ තියෙන සල්ලි ටික නැති වෙලා යනවා. ඒකෙන්ද හරි භයානක වැඩක් තමයි ෆියුචර් ට්‍රේඩින් කියන එක ක්‍රිප්ටෝකරන්සි. ඒකෙන්ද ඒක නම් කරන්න ලෑස්ති වෙන්න එපා. මේ මම හරියටම කියලා දෙන්නම් ඔයගොල්ලෝ කොයින් වල ඉන්වෙස්ට් කරන්න කොහොමද කාලයක් තියාගෙන මෙන් ප්‍රොෆිට් එක ගන්න කොහොමද කියන එක. අවුරුදු 5-6ක් වගේ යනවා. අවුරුදු 5ක් අඩුම මේ වැඩේට යනවා. ඉතින් ලොකු මුදල් එකක්. ඒ කියන්නේ දැන් ඔයගොල්ලෝ හම්බ කරන සල්ලි වලින් පොඩි කොටසක් අපි කියමු මාසෙට ඔයාගේ පඩිය රුපියල් 35 දාන රුපියල් 500ක් වගේ 1000ක් වගේ එනේ වගේ පොඩි ප්‍රමාණයක් ඔයගොල්ලන්ට මේ කොයින් එකකට ඉන්වෙස්ට් කරගන්න එක කිසිම ගැටලුවක් නැහැ. ඉතින් ඒ වගේ කරන්න ඕනේ නැතොත් තියෙන සල්ලි ටික දාලා සතේ අතේ නැති කරගෙන කෝටි ගණන් දාගෙන මේව කරන එකක් නෙවෙයි කියන්නේ. ඉතින් ඉස්සරහට මම මේ ගැන ඔයගොල්ලෝ උගන්වන්නම්. මොකද මට හිතුවා මේක උගන්වන්න ඕනේ කියලා. නැත්නම් මිනිස්සුන්ගේ අපරාධ මුදල් නාස්ති වෙනවා. මේක මාර අපරාධයක්. මිනිස්සු නොදන්න කරන්න ගිහිල්ලා තමන්ගේ තියෙන සල්ලි ටිකක් නැති කරගෙන එන විනාශයක් කරගන්නවා මේ අපි නොදන්න උනාට ඒ වගේ වෙනවා. ඉතින් මමත් එක්ක රැඳිලා ඉන්න මම ඔයගොල්ලන්ට සම්පූර්ණයෙන්ම කියලා දෙන්නම්. මේ ක්‍රිප්ටෝ කරන්සි වලට නිවැරදිව ඉන්වෙස්ට් කරලා මේක හැබැයි ලොකු ගණන් ඕනේ නැහැ. ලොකු ගණන් වලින් කරන්න යන්නත් එපා. වැඩකුත් නැහැ, තේරෙමුකුත් නැහැ. ලොකු ගණන් වලින් කරන එක තනි අපරාධයක් වෙනවා. ඉතින් ඔයාලටම මේක තනියම කරගන්න පුළුවන් වැඩක්. කවුරුත් සම්බන්ධ වෙන්න ඕනේ නැහැ. මේ එහෙනම් දිගටම රැඳී ඉන්න මගේ පේජ් එක කරා මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම් වැඩසටහන.